හරි නෙවංගගේ ප්‍රොජෙක්ට් එකේ සේව් හරි අප්ඩේට් හරි මොකක් හරි බටන් එකක් ප්‍රෙස් කළොත්නේ එරර් එක එන්නේ. නැත්නම් නෝමල් රන් ඔව් වෙනවද? සර්. ඔව් සර්. හරි. ඒක චුට්ටක් අපි අන්තිමට බලමු. දැන් මම කරගෙන යන්නම් මේ අද අලුත් වැඩකට යමු. මෙතෙක් කියලා දුන්නේ නැති දෙයක්. අපි මෙන්න මෙතන හරිද? මේ ෆස්ට් නේම් එකයි ලාස්ට් නේම් එකයි දුන්නට පස්සේ, ඒ කියන්නේ මේ ෆස්ට් නේම් එකයි ලාස්ට් නේම් එකයි දුන්නට පස්සේ හරිද? මෙන්න මේ යූසර් නේම් එක ඔටෝ ජෙනරේට් වෙන විදියට දාන්න පුළුවන්. හරිද? ඒ යූසර් නේම් එක ඔටෝ ජෙනරේට් වෙන විදියට දාන්න පුළුවන්. දැන් මාත් එක්කම කෝඩ් එක කරගන්න පුළුවන් නම් වඩාත් හොඳයි. හරිද? දැන් මම ඒක කරන්න යන්නේ වෙනස්ම විදිහකට මේ මම ඉන්න පොඩ්ඩක් ටූල් බොක්ස් එක ගමු. හරි. දැන් මම මෙතනට මේ නෙවංග රෙඩි නේද? අවුලක් නැහැ නේ? ඔව් සර් මම කරන්නේ. හරි. ඉස්සල්ලාම ගන්න ටූල් බොක්ස් එකෙන් මෙන්න මේ ෆොන්ට් අවසම් එකෙන් අයිකන් බටන් එක. අයිකන් බටන් එක ගෙනල්ලා දැනට මෙතනින් තියන්න. අපි UI එක පොඩ්ඩක් එහෙම මෙහෙම හදාගමු. දැනට තියාගන්න මෙන්න මෙතනින්. මෙතනින් තියාගෙන අපි මේකේ බටන් එකේ ටෙක්ස්ට් එක චේන්ජ් කරගමු. ජෙනරේට් කියලා. හරි. දැන් ජෙනරේට් කියලා මම දාගත්තා. ඕක කොහොමම තියන්න. ඊට පස්සේ දැන් මෙතන මේ තව වැලිඩේෂන්ස් තියෙනවා ළමයි කරන්න. හරිද? දැන් අපි මේක දැන් software එක run කළාම දැන් ඉන්න. හරි. software එක run කළාම මම start කරන්න. මම use එකට යනවා. use එකට ගිහිල්ලා දැන් ID එක ඔටෝ මෙතනට එන්න ඕනේ. මම use ID එක මෙතනට දාලා නැහැ. හරිද? නිකන් හිතමුකෝ අපි මේ ID එකක් මොකක් හරි දාන්නම්කෝ 5යි කියලා. හරි. දැන් මේ first name එක අපි type කරනවා. මම දානවා මදුෂාන් කියලා ටයිප් කරලා දැන් මම මවුස් එකේ කර්සර් එකනේ අරන් යන්නේ මෙතනට. හරි එහෙම නෙමෙයි. මදුෂාන් කියලා මම එන්ටර් කී එක ප්‍රෙස් කළාම හරිද? මදුෂාන් කියලා එන්ටර් කී එක ප්‍රෙස් කළාම මොකද්ද මේ වෙන්නේ? එන්ටර් කී එක ප්‍රෙස් වුණාම ඒක ක්ලියර් වෙනවනේ. එහෙම නැත්නම් සමහර වෙලාවවලට ක්ලියර් වෙන්නේ නැහැ. එහෙමම තියෙනවා. හරි. අපි දැන් මදුෂාන් කියලා ටයිප් කරමු. ටයිප් කරලා ඔයා ටැබ් ඔයාගේ මේ කීබෝඩ් එකේ ටැබ් කී එක තියෙන්නේ. ටැබ් කී එක ප්‍රෙස් කළාම ඔන්න ඊළඟ එකට යනවා. හරි මොකක්ද ඒ වෙන්නේ? ටැබ් කී එක ප්‍රෙස් කරන්න ඕනේ ඊළඟ එකට යන්න. හරි. දැන් ඒක ඒ ඉවෙන්ට් එක අපි වෙනස් කරන්න ඕනේ. අපි පුළුවන් තරම් එන්ටර් කී එකට තමයි පවර් එක දෙන්නේ. හරිද? software එකකට අදාළ අපි දෙන්න ඕනේ එන්ටර් කී එකකට මේ අදාළ බලය. හරිද? ටැබ් කී එක ප්‍රෙස් කර කර ඉන්න බෑ. හරිද? ඔන්න එන්ටර් කී එක ප්‍රෙස් කරපු ගාම ලයින් එක ඊළඟ ලයින් එකට ඊළඟ ලයින් එකට ඊළඟ ටෙක්ස්ට් ෆීල්ඩ් ඕම යන්න පුළුවන්. ටෙක්ස්ට් ෆීල්ඩ් එකෙන් බටන් එකටත් මේ ඒ වගේ අපි ජම්පින් එකක් දෙන්න ඕනේ. හරිද? එතකොට දැන් මම මේ වැලිඩේෂන්ස් ඔක්කොම කරන්නේ අන්තිමටම. අපි මේ ඉස්සලා මූලික දේවල් ටික හදාගෙන ඉමු. හරිද? මේ වැලිඩේෂන්ස් ටික කරන්න. දැන් මේකෙන් මේකට යනවා. ඒක හරි. මේක ඇතුළට ගිහලා දැනට අපි ෆස්ට් නේම් එක ටයිප් කරලා ලාස්ට් නේම් එක ටයිප් කරලා අපි දන්නවනේ කොහොමද දැන් අපි හදන්නේ එන්ටර් කී එකක් ප්‍රෙස් කළාට පස්සේ මේක ඇතුලේ මේකෙන් ඊළඟ එකට යන්නනේ හදන්නේ. ඒ නිසා අපි මෙන්න මේ ලාස්ට් නේම් එක කියන ටෙක්ස්ට් ෆීල්ඩ් එකේ ලාස්ට් නේම් එක අපි මේ ප්‍රෙස් කියන්නේ ටයිප් කරලා අපි එන්ටර් කී එක ප්‍රෙස් කරාම හරිද? මේ අපිට මොකක් හරි වැඩක් වෙන්න ඕනේ. ඒ කියන්නේ එන්ටර් කී එක ප්‍රෙස් කරාම මේක මේ වෙලාවේ ක්ලියර් වෙනවා. ඒකයි වැඩේ. හරි. නැත්නම් අපි දෙමුකෝ මවුස් ක්ලික් එක.
ලාස්ට් නේම් එකට අපි දෙමු මේ මොකක් හරි මවුස් ක්ලික් එකක්. අපි මොකක් හරි ඉවෙන්ට් තියෙන ඕන තරම් ඉවෙන්ට් එකක් අපි බලමු මොකක් හරි ඉවෙන්ට් එකක් දෙමු. හරිද? ඒ ටෙක්ස්ට් ෆීල්ඩ් එකට ඇවිල්ලා මේ නැත්තම් අපි මෙහෙම කරමු. මවුස් ක්ලික් එක දෙමු ලාස්ට් නේම් එක ඇවිල්ලා අපි අනිවාර්යෙන්ම ඊමේල් එක දැන් මේ වෙලාවේ මට වැඩේ ඔයාලට ඔලුවට දා ගන්නයි ඕනේ. හරිද? හරිනම් මේක එන්ටර් කී එක ප්‍රෙස් වෙන්න ඕනේ ලාස්ට් නේම් එකේ. දැනට මම ලාස්ට් නේම් එක අර එන්ටර් කී එක ප්‍රෙස් කරාම ඒක ක්ලියර් වෙන නිසා මම ඊමේල් එකේ මවුස් ක්ලික් එකක් දුන්න ගමන්ම මෙන්න මෙතන යූසර් නේම් එක ඔටෝ එන්න විදියට හදා ගන්න පුළුවන්. අන්න එහෙම හදමු. අපි ඊමේල් එකට කෝඩ් එක දාමු. හරි. දැන් ජෙනරේට් කියන එක දාගත්තනේ. හරි. ඊමේල් මෙන්න මෙතන මම දෙන්නම් එක්ස්චේන්ජ් එපා මවුස් මවුස් ක්ලික් එකක් දෙමු. හරි. ඔන්න ඩබල් ක්ලික් එක එපා. එහෙම එපා. අපි මවුස් ක්ලික් එකක් දෙමු. ඔන්න එක්ස්චේන්ජ් එකනේ ගියේ. අපි මවුස් ක්ලික් එක අයින් මේක අයින් කරමු. හරි. මවුස් ක්ලික් එකක් දෙමු. හරි. දැන් අපි කෝඩ් එක ටයිප් කරමු. හරි. ඉස්සලාම අපි කරන්න ඕනේ try catch එකක මේ වැඩේ. හරි. නිවංග හරි නේද? මවුස් ක්ලික් එක තෝරගත්තනේ. නෑ ඉක්මනට තෝරගන්න. එතන මවුස් ක්ලික් එක උඩ ක්ලික් කරන්න මේ මවුස් ක්ලික් මේ ඉවෙන්ට් වලට ගිහිල්ලා මවුස් ක්ලික් එක උඩ නිකන් ක්ලික් කරන්න. එතකොට යනවා නිකම්ම කෝඩ් එකට. හරි සර්. හරිනේ. හරි. try catch එකක් දාමු. try catch එකේ අපි මෙතන catch දෙමු exception ex. හරි. දැන් විශේෂයෙන්ම කියන්න ඕනේ මේ කෝඩ් එක මට මේ මීට වඩා ලයින් ගාන අඩු කරලා කරන්න පුළුවන් එකක් තියෙනවා. හරිද? මම ඒ ලයින් ගාන අඩු කරලා කරන්නේ නැතුව මම ඔයාලට කියලා දෙන්නම් මේ ක්ලාස් එකේ කවුද? අපි ලසිත කරපු කෝඩ් එක. ඇත්තට මේක හරි සිම්පල් ඇන් එක හොඳයි. හැබැයි මේකේ ලයින් ගාන ගොඩාක් වැඩි. ලයින් ගාන පුළුවන් තරම් අඩු කරලා එක ලයින් එකකට හැමදේම ගන්න පුළුවන් නම් වඩාත් හොඳයි. මේකේ එයා මේ වේරියබල්ස් හදලා වේරියබල්ස් වලට අසයින් කර කර රැන්ඩම් කෝඩ් එක හදලා තියෙනවා. ඇත්තට මේක හොඳයි. හරිද? ඊටත් වඩා පුළුවන් නම් ලයින් දෙක තුනක් හරි අඩු කරගන්න තමයි අපි try කරන්න ඕනේ කෝඩ් එක. නැත්තම් කියවන්න යන වෙලාව වැඩි වෙනවනේ. පුළුවන් තරම් software එකේ තියෙන efficiency එක වැඩි කරන්න ඕනේ ලයින් ගාන අඩු කරලා. හරිද? ඉතින් මං එයා ඒ කරපු කෝඩ් එක තමයි මං ඔයාලට කියලා දෙන්නේ. හරිද? අපි ඉස්සල්ලාම වේරියබල් එකක් හදන්න ඕනේ ෆස්ට් නේම් එකටයි ලාස්ට් නේම් එකටයි. හරිද? අපි හදමු string අපි දාමු fname මගේ විදියටම ගන්න. ඊට පස්සේ අපි fname එකට අදාළව text field එක ගන්න ඕනේ. txt fname මෙන්න මේක. හරිද? text ඊට පස්සේ අපි මේක trim කරනවා. trim. හරි. මොකද trim කරනවා කියලා කියන්නේ? trim කියන අදහස කියන්නේ තේරුම මට පොඩ්ඩක් කියන්න. trim කියන්නේ නිකන් දන්නවද?
නෑ සර්. ස්විම් කරනවා කියන්නේ නිකන් කොටස් වෙන් කරනවා වගේ අදහසක්. හරි. දැන් ඊළඟට ලාස්ට් නේම් එකෙත් අපි හදාගන්න. දැන් අපි මෙන්න මේ txt f name එකයි txt l name එකයි චෙක් කරනවා empty ද කියලා. empty වුණොත් මේ කෝඩ් එක වැඩ කරන්න බෑ. වැඩ කරන්නේ නැහැ. ඒක නිසා අපි මේකේ මේ චෙක් කරගන්නවා ඔය දෙක empty ද කියලා. හරි. එහෙනම් අපි ඒකට if condition එක දානවා. අපි මතකනේ delete button එකටත් අපි දැම්මා. හරි. මේ ලොකු දෙයක් නෙමෙයි මේක. අපි delete button එකට දැම්ම එකම තමයි. හරි. ඒ වගේම මේක string dot is null or empty. අපි එහෙම එකක් දෙමු. නැත්තම් text field එක empty ද කියලා මෙතන check කරන්නත් පුළුවන්. නැත්තම් is null or empty පාවිච්චි කරන්නත් පුළුවන්. හරිද? මෙතනින් මේකේ අපි ඇතුලේ දානවා මෙන්න මේ f name එක. හරි. f name එක empty ද කියලා බලනවා. හරිද? අපි මෙතනට දාන්න ඕනේ and එකක්. හරිද? o එකක් දාලා බෑ. එතකොට o එක දැම්මොත් එහෙම මොකද වෙන්නේ? හරිද? මේ end එකක් දාන්න ඕනේ. හරි. end එකක් දාලා අපි මෙතන ආපහු දානවා string dot is null or empty l name. හරි. හරිද? ටයිප් කරගත්තද? හරි සර්. හරිනේ. ඊට පස්සේ අපි මේකට මෙසේජ් එකක් දානවා. message box dot show විදාමු please enter first name and last name. හරි. අපි semicolon එක දානවා. හදිස්සියේ බැරි වෙලාවත් අපි බටන් එකක් නිකන් හරි ක්ලික් වුණොත් එම් මෙන්න මෙහෙම please enter first name and last name කියලා මෙතන දානවා. හරිද? ඊට පස්සේ අපි ඔයාලට කැමති මැසේජ් එකක් දාගන්න මම ඔහොම දැම්මේ. හරිද? දැන් මම ඊළඟට මෙතනින් අපේ ඊළඟ වැඩේට යන්නේ දැන් මෙතන ඉඳලා තමයි අපි රැන්ඩම් කෝඩ් එක හැදෙන්නේ. ඒ කියන්නේ රැන්ඩම් යූසර් නේම් එක හැදෙන්නේ මෙන්න මෙතනින්. හරිද? අපිට ඕන විදිහට ඒක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. string අපි දාමු l name initials l name වා දීපු එකම දෙන්න ඕනේ. ඊට පස්සේ length විශාලද සමානද කියලා බලනවා දෙකට. ඒක ප්‍රශ්නාර්ථයක් දාන්න මේ ලොජිකල් ඔපරේටර්ස් මේවා. මේ ලොජිකල් ඔපරේටර් එකකින් මේ පොඩි කන්ඩිෂන් එකක් තමයි දාන්නේ. ඊට පස්සේ අපි දානවා
lname dot substring 0 2. ඊට පස්සේ ඩොට් දෙක දාලා ඩොට් දෙකක් දාන්නේ semicolon නෙමෙයි lname. හරි. ඊට පස්සේ මෙතන lname අපි ගත්ත විදිහටම දෙන්න. දැන් මෙතන lname initials කියලා තමයි මෙතනට ගත්තේ මම. මේ variable එක string variable එක. හරිද? දැන් අපි random object එකක් හදනවා. random විදිහට මේ වැඩේ වෙන්න ඕනේ. ඊට පස්සේ random හරි. එතකොට අපි දානවා මේකට rd ඊට පස්සේ new random right. හරි. එතකොට දැන් අපි මෙතනට දාන්න යන්නේ ඔයාලා arrays පාවිච්චි කරන්න ඇතිනේ. හරි. අපි මෙතන formats කියලා string array එකක් හදාගමු. හරිද? string format new string. හරි. මෙන්න මේ විදිහ. ඒවන් අහන්නේ. හරි සර්. හරි. දැන් ඊට පස්සේ දැන් ඔන්න දැන් ඔතන ඉඳලා තමයි අපි දාන්න යන්නේ මේ අපේ මේ concatenations ටික. ඒ කියන්නේ අර first name එකයි last name එකයි එකිනෙකට සම්බන්ධ කරන කොටස දැන් දාන්න යන්නේ. හරිද? ඒක දාද්දි අපි ලිව්වනේ f name කියලා එකක්. f name එකෙන් ගන්න f name අපි මේකට දෙන ඉස්සලාම f name එකයි l name initial එකත් එක්ක දෙමු. අපි l name initial කියලා එකක් හදාගත්තා නේද? අන්න ඒකයි දෙමු. හරි. sorry. දැන් අපිට ඕනනම් මේක එක දිගට දාගෙන යන්න පුළුවන් ඈ. එහෙම ඕනේ අපි පල්ලයට දාගෙන යමු. initials විදියට. අපි දෙමු f name එකත් එක්ක last name එකත් එන්න විදියට. හරිද? last name comma අපි දෙමු last name එකයි f name එකයි එන විදියට. අපි ඊට පස්සේ දෙමු last name එකයි f name එකයි නෑ එහෙම නෙමෙයි. අපි last name එකයි ඒකත් එක්ක අපි මෙහෙම දෙමු. මෙහෙම නම් දාන්න බෑ. අපි මෙහෙම දෙමු. අපි දෙමු underscore එක. හරි. underscore එක ඇවිල්ලා ඊට පස්සේ f name එක නෙමෙයි.
හරි අන්ඩර්ස්කෝර් එක ඇවිල්ලා ඊට පස්සේ අපි මේකෙම අනිත් පැත්ත දෙමු. මෙතනට F දාලා මෙතනට L දාලා. හරි ඊට පස්සේ අපි දාමු F name plus අපි නෑ අපි දාමු count එකක් substring එකක් substring බිඳුවයි එකයි plus L name අපි දෙමු මේකට L name F name මාරු කරලා. හරි අපි full length එකම එන විදිහට දාමු. F name plus L name dot length ඊට පස්සේ L name plus F name dot length. හරි ඊට පස්සේ F name දෙමු. අපි දෙමු ඒකේ කියන්නේ අපේ F name එකේ කැමති තැනකින් අක්ටු ටිකක් විතරක් අරගෙන ඒක මේ පැහැදිලි වෙයි. දැන් සාමාන්‍ය දැන් හිතන්නකෝ මේව සරින්දු බෙන් ඔච්චරයි. අන්න එහෙම පොඩි කොටසක් එන විදියට ඒක දාමු මෙන්න මේ විදියට. F name අර රැන්ඩම් ඔබ්ජෙක්ට් එක ගත්තා. ඊට පස්සේ dot next අපි දෙමු 10 99 ලසිතගේ අගයම්ම ටික දෙමු. ඊට පස්සේ L name plus rd dot next 100ත් ඒ කියන්නේ දැන් මෙතන වෙන්නේ randomly අගයක් ඔතනට assign වෙන එක. හරි ඊට පස්සේ අපි දාමු F name substring substring බිඳුවත් දෙකක් plus L name dot substring දැන් මේකේ අනිත් පැත්ත මාරු කරමු. මෙතනට F name දෙන්න මෙතනට L name දෙන්න. හරිනේ ඊට පස්සේ අපි දාමු time එකක් එක්කෙන එක. අපි දාමු L name date time not now
ය. හරි. මේක හරිද? හරි සර්. ඊට පස්සේ f name එක date time now dot month. හරි. අපි ඊට පස්සේ අපේ නමයි ඒ කියන්නේ first name එකයි last name එකයි අතර මැද්දට මොකක් හරි ඉංග්‍රීසි අක්ෂරයක් එන විදිහට එකක් දාමු. f name හරි plus දාමු අපි දාමු කැමති එකක් දාන්න. අපි දාමු L. හරි. ඊට පස්සේ L name. හරි ඔය ඇති. ඊට පස්සේ lower case එකෙන් දාමු upper case එකෙන් කියන්නේ first name එක lower ඇවිල්ලා මේ last name එක low top upper case එකෙන් දාමු. name f name do lower L name dot to upper. හරි. දැන් අපි මෙතන message එකක් දාන්න ඕනේ. message box dot show ex dot message. හරි. අපි කෝඩ් එක තාම ඉවර කරලා නැහැ. අපි random format එක කොහොමද ගෙන්නේ කියලා අපි මෙතනට දාගන්න ඕනේ string අපි දාමු user name format එක අපි දාමු rd අර rd කියලා ගත්තේ අර random object එක dot next format dot length. මේ තමයි අපි format එක හදපු විදිය. හරිද? random randomly මේ වැඩේ වෙන්න ඕනේ. අපි කොච්චර වුණත් දෙන එක ගානට adjust වෙන්නත් ඕන. අපි දාන්න ඕනේ uname. uname එක මෙතනට assign කරන්න ඕනේ මේ අපි හදුන මේ user name එකට. හරි. ඔන්න වැඩේ හරි. දැන් අපි මේක පොඩ්ඩක් run කරලා බලමු. නිවංග හරිද? type කරලා ඉවරද? ඔව් සර් හරි. හරි. දැන් user ගාවට යන්න. ගිහිල්ලා අපි first name එක ඉස්සෙල්ලා විතර ඒ දෙක ඇති ඈ. first name එක තරින්දු ඊට පස්සේ දෙන ගම
ඊට පස්සේ ඊමේල් එකට ක්ලික් වුණාම බලමු මෙතන යූසර් නේම් එකට මේක එනවද කියලා. එනවනේ. අවුලක් නැහැ. හරි. දැන් යූසර් නේම් එකට මේක එනවා. දැන් මෙතන තව එකක් තියෙනවා. මවුස් එක ක්ලික් කරන්න මෙතන යූසර් නේම් එක චේන්ජ් වෙනවා. හරි. ඒක එක පොඩි අවුලක්. මෙතන එක පාරයි ක්ලික් කරන්න ඕනේ. හරි. ඒක අපි හදන්න ඕනේ කෝඩ් එකෙන්. එක පාරක් මේක ක්ලික් කළාට පස්සේ ආපහු ඒක ක්ලික් කරන්න බෑ. ඒක ඩිසේබල් වෙන්න ඕනේ. හරි. ඒක වෙනස් වෙන්න ඕනේ. එතකොට ඒක අපි මෙතඩ් එකක් විදිහට ලියලා තමයි කරන්නේ. ඒක දැනට ඕනේ නැහැ. දැනට අපේ වැඩේ වෙනවනේ. ඒ ඇති. හරිද? දැන් මේක අපි අයින් කරලා සර් ඔව් සර් මගේ කියලා මම ජෙනරේට් කියලා දාපු මේ මොකද්ද ඒක නෑනේ සර් මෙතන ඔයා අයිකන් බටන් එක. ඔයා රන් කරනකොට ඔයා මොකෙද්ද මේ රන් කළේ? ඔයාගේ මේ ආවද එරර් එකක් එනවා කියලා පෙන්නුවද? මොකක් හරි මැසේජ් එකක් පෙන්නුවද? නෑ සර් මගේ ෆෝම් 1 එක ඇවිල්ලා ඊට පස්සේ මම යූස් එකට ගියාම ඒකේ මම අර ජෙනරේට් කියලා දාපු මේ අයිකන් බටන් එක නෑ. හරි. ඔයා ඒක ගැටලුවක් නැහැ. මේ ඔයා ටෙක්ස්ට් ෆීල්ඩ් එකේ දාගත්තද? රන් කළාද කෝඩ් එකද? ඔව් සර්. රන් වෙන වැඩ කරනවද? ඔව් සර් ඒක රන් වෙනවා. හරි. යූසර් නේම් එක ජෙනරේට් වුණානේ. නෑ සර් යාර මේ ජෙනරේට් උනේ නෑ. එහෙනම් එරර් එකක් එනවා. ඔයාට මම හොස් දෙන්නම් මේ මට පෙන්න. හරි සර්. හරි. ඔහම ඉන්න. මේ දැන් මේක තමයි මේ ඔයාලගේ කෝඩ් එක. හරි. දැන් මේක අනිත් කට්ටිය ප්‍රැක්ටිස් කරන්න මේ හරිද? මේක ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ මෙන්න මේ කෝඩ් එක මෙන්න මෙතනින් ඔහම කොපි කරගෙන හරිද? මේ කොපි කරලා මෙන්න මෙතන ඇවිල්ලා ජෙනරේට් කියන බටන් එකට දෙන්න. හරි. ජෙනරේට් දුන්නාට පස්සේ අපි මේක රන් කළද්දී මෙතන අපි දෙමුකෝ තුසල කියලා. මෙතන දෙමු සේනුක කියලා. ඊමේල් එකට මේක ක්ලික් කරද්දී තුසල සේනුක තුසල කියලා එනවා. හරිද? මට ඒක සෙට් වෙන්නේ නැත්නම් ජෙනරේට් කරලා කැමති විදිහට මෙන්න මෙහෙම අපිට ඕන විදිහට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. හරි. සර් ඒ කොපි කරලා ආයෙත් දාන්න ඕන තැන පොඩ්ඩක් පෙන්වන්න පුළුවන්ද? ඒක කොපි කරලා දාන්න තියෙන ඉතින් සාමාන්‍ය දේ මේ. දැන් මෙතන මේ ටික try catch එකේ ඉඳලා මෙන්න මෙතන එනකම්ම කොපි කරලා මේක කොපි කරලා හරිද? මේ සෙට් එකම කොපි කරලා මෙන්න මේ ජෙනරේට් බටන් එක ඇතුළට ඇවිල්ලා රයිට් ක්ලික් කරලා පේස්ට් කරන්න. දැන් control V දෙන්න. එතකොට ඒ කෝඩ් එක එතනට සෙට් වෙනවා. එතනින් එහාට ආය අමුතින් කරන්න දෙයක් නැහැ. හරි. 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 ඕක ප්‍රැක්ටිස් කරන්න කට්ටිය මේ මම මෙතනින් වීඩියෝ එක එන්ඩ් කරනවා.